අදාළ බලන්න යන්නේ ස්කිල් ෂොප් කියන වෙබ් අඩවියට ලස්සන ඔතෙන්ටිකේෂන් පේජ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට මේ පේජ් එකේදී sign in සහ sign up කියන ෆෝම් දෙකම එකම තැනකදී ටගල් කරන්න පුළුවන් විදිහට අපි හදලා තියෙනවා. මේකට අපි HTML, Tailwind CA සහ සරල JavaScript භාවිතා කරලා තියෙනවා. හරි, අපි මුලින්ම බලමු head section එක. මෙතනදී මම Tailwind CSS CDN එක පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් වෙන්නේ අපිට අමුතුවෙන් ලොකු CSS ෆයිල් එකක් ලියන්නේ නැතුව HTML එක ඇතුළේම ක්ලාසස් පාවිච්චි කරලා ඩිසයින් එක කරන්න පුළුවන් වෙන එකයි. ඊළඟට අපි body tag එක බලමු. මෙතනදී pg gradient to vr කියන page එකෙන් තමයි මුළු page එකටම අර ලස්සන gradient look එකක් ලැබෙන්නේ. සහ phone blue 50 සහ to indigo 100 කියන එකෙන් gradient එකේ පාටවල් අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. දැන් අපි බලමු ප්‍රධාන ෆෝම් මෙතනදී sign in කියන ෆෝම් එකට ID එක යටතේ තමයි අපේ login section එක තියෙන්නේ. මෙතන title එක email input සහ password input කියන පිළිවෙලට හදලා තියෙනවා. මේකට active class එක සහ active class එක තියෙන නිසා අපේ page එක load වෙද්දී මුලින්ම පේන්නේ මේ කොටසයි. මේ තියෙන sign up form එක. මේකට අපි hidden කියන class එක දීලා තියෙනවා. ඒ කියන්නේ page එක load වෙද්දී මේක පේන්නේ නැහැ. අපි JavaScript පාවිච්චි කරලා මේ hidden class එක hide කරාම register form එකේ screen එකට එන්නේ. මේ sign up form එකේදී මම click code to පාවිච්චි කරලා first name සහ last name එකම page එක ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම පහලින් ඔයාලට පේන ඇති seller බයද කියලා තෝරන්න පුළුවන් රේඩියෝ බටන් අපි ඇඩ් කරලා තියෙනවා. අන්තිමට ෆෝම් දෙකේම පහළ තියෙන sign up සහ sign in බටන් වලට මම මේ ක්ලික් එක දීලා තියෙනවා. ඒකෙන් තමයි අපි ඊළඟට කතා කරන්න යන JavaScript function එක ක්‍රියාත්මක වෙලා ෆෝම් දෙක මාරු වෙන්නේ. define වෙලා මුළු project එකේ ඕනෑම තැනක ඒක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන එකයි. පස්සේ දවසක theme එක වෙනස් කරන්න උනත් මේ variables ටික වෙනස් කරාම ඇති. වෙනස් කරන්න විතරයි තියෙන්නේ. අපි මේ project එකේදී CSS පාවිච්චි කරලා තියෙන නිසා ගොඩක් styling තියෙන HTML එක ඇතුළතයි. උදාහරණයක් විදිහට මේ තියෙන rounded excel සහ shadow to excel පාවිච්චි කරලා තියෙන අපේ කාඩ් එකට ලස්සන වටකුරු උදාහරණ සහ ලොකු shadow එකක් දීලා professional look එකක් ගන්න. ඒ වගේම overflow hidden කියලා දාලා තියෙන ඇතුළේ තියෙන content එක නොපෙනී පිළිවෙලට තියාගන්න. වැදගත් දෙයක් තමයි interactive. මම මෙතනදී
බටන්ස් වලට hover scroll 105 සහ transaction class දාලා තියෙනවා. ඒකෙන් වෙන්නේ අපි මේ බටන්ස් උඩ mouse එක අරන් යද්දි පොඩ්ඩක් zoom කරලා ලස්සනට animation එකක් පෙන්වන එකයි. මේකෙන් මේ වගේ පුංචි දේවල් වලින් user experience එක ගොඩක් වැඩි වෙනවා. අන්තිමට බලන්න මේ page gradient කියන එක එකෙන් තමයි header එකට අර පත නිල් පාට ඉඳන් indigo පාට මාන ලස්සන gradient එක ලැබෙන්නේ. Tailwind එක පාවිච්චි කරලා මේ වගේ සංකීර්ණ gradient උනත් එක class එකකින් හදාගන්න පුළුවන්. දැන් නම් බලන්න මේ page එකේ පන්නේවත් JavaScript logic එක. මෙතනදී අපි ප්‍රධාන වශයෙන් functions දෙකක් පාවිච්චි කරලා තියෙනවා. පළවෙනි එක තමයි toggle function එක. මේකෙන් තමයි sign in සහ sign up කියන page එක මාරු වෙන්න අවශ්‍ය logic එක හදලා තියෙන්නේ.
එකේ quality එක ගොඩක් වැඩි වෙනවා. මේ page එක සම්පූර්ණයෙන්ම responsive විදිහට තමයි Kelvin වලින් හදලා තියෙන්නේ. ඒ නිසා ඕනෑම mobile device එකකින් උනත් මේ page එක ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. Skillshop වගේ brand එකට ගැලපෙන Blue සහ Indigo breeding එකක් මේකට ලොකු වෙනමක් ලබනවා. ඉතින් මේ විදිහට ඔයාලට ඕනෑම වෙබ් අඩවි වෙබ් ප්‍රොජෙක්ට් එකක් ලස්සනට modern authentication page එකක් හදාගන්න පුළුවන්. මේ code එක පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඊළඟ වීඩියෝ අපි බලමු අපි මේ හදපු